ඕකේ. අපි කලින් ටියුටෝරියල් එකේ කතා කරා කොහොමද HTML එහෙම නැත්නම් ඔයාලා normally use කරන HTML CSS JavaScript වගේ use කරලා හදන web app එකක් එහෙම නැත්නම් website එකක් software එකක් එහෙම නැත්නම් exe file එකක් දක්වා convert කරගන්න කියලා. ඒක අපි fully tutorial එකක් කතා කරේ නෑ. ඒකෙදි අපි ගොඩක් වෙලාවට කතා කරේ කොහොමද ඒක කරගන්නේ, මොන tool එකෙන්ද වගේ දේවල්. බැලුවේ නැත්නම් ගිහිල්ලා බලන්න. ඉතින් අපි කිව්වා වගේම තවත් ඉස්සරහ ටියුටෝරියල් ගේනවා. ඉතින් මේ ටියුටෝරියල් එකෙන් අපි කතා කරන්න යන්නේ ඔයාගේ වෙබ්සයිට් එක HTML වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා framework එකක් use කරන වෙන්න පුළුවන්. Next.js, React වගේ එහෙම මොකක් හරි use කරන වෙන්න පුළුවන්. ඉතින් එහෙම use කරලා හදන වෙබ්සයිට් එක web app එක වෙන්න පුළුවන්. web based හදනවා ඕනම දෙයක්. කොහොමද ලස්සන කරගන්නේ UI UX කියන එක. මම මේ කලින් කිව්වා නේද වෙබ් ඇප් එක කියලා. ඒ කියන්නේ වෙබ් බේස් නෙමෙයි, මේක ඕන දෙයකට යූස් කරන්න පුළුවන් software base උනා. ඉතින් ඒ ගැන වැඩි හිතන්නේ නැතුව අපි වැඩේ බලමු මොකද්ද කියලා. ඉතින් UI UX අපිට ලස්සන කරගන්න පුළුවන්. මේක ඇත්තම කෝ library එකක්, CSS library එකක්. ඉතින් අපි බලමු මොකද්ද මේක කියලා. ඒ තමයි අපි හැමෝම ගොඩක් අය දන්න Tailwind CSS. ඔයාද නම් ඇහුවේ නෝට් කරගන්න මොකද්ද කියලා Tailwind CSS. ඉතින් Tailwind CSS මේ විදිහට අපි ටයිප් කරාම Tailwind කියලා ටයිප් කරත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක අපිට යූස් කරන්න පුළුවන් ද HTML වලින් ඔයා කරනවා නම් ඔයාට node install කරන්න නැතුව, ඒ කියන්නේ npm install කරන්න නැතුව ඔයාට මේක direct use කරන්න පුළුවන් CDN library එකක් විදිහට. CDN library එකක් කියන්නේ මොකද්ද කිව්වොත් නිකන් පොඩියටම කියනවා නම් ඔයා HTML එක use කරනවා, ඔයාට නිකන් library එක නිකන් එක link එකකින් script එකකින් දාගන්න පුළුවන් විදිහ එකක්. එහෙම තමයි මම නිකන් normal කිව්වේ. මේක ඊට වඩා meaning එකක් තියෙනවා. but අපි අද වැඩේ මේක, ඒ කියන්නේ මේක මොකක්ද කියන එක හින්දා ඒක ගැන බලමු. ඉතින් ඔයාලට මම කෙටියෙන්ම කියනවා නම් ඔයාලට මේක HTML වලුණත් යූස් කරන්න පුළුවන් ඔයාලගේ CSS වෙනුවට, සහ ඊට වඩා ඔයාලට ලේසියෙන් කරගන්න. මේකේ වැදගත්කම තමයි මේක ලේසියෙන් අපිට මේ වගේ මේ ක්ලාස් ටැග් එකක් ඇතුලේ යූස් කරන්න පුළුවන්. සහ ඒක මාරම ලේසි. සහ ඒක ලස්සනයි. සහ අපිට එක එක නිකන් කම්පෝනන්ට්ස් වගේ දේවල්, කම්පෝනන්ට්ස්ම නෙමෙයි නිකන්, ඒ කියන්නේ මේකටම වෙන් වෙච්ච දේවල් නිසා ඒක නිකන් කෝඩ් කරද්දී අමුතු වයිබ් එකක් තියෙනවා. සහ ලේසි. ඕකේ, වැදගත්ම දේ ලේසි අපිට. සහ UI UX ලස්සනට හදාගන්න පුළුවන්. මේ වාසි ඔක්කොම එක්ක අපිට මේ Tailwind CSS බලා ගන්න පුළුවන්. ද version එක මේක තියෙන්නේ. ඔයාලා වීඩියෝ පස්සේ බලනවා නම් තව අලුත් වෙන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මේ යාලා යූස් කරන ඒවා. ඉතින් කොහමද අපි ඒවා වැඩි බලන්න නැති වෙමු. මොකද කොහොමත් ටූල් එක කොහොම යූස් කරනවද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒ ටූල් එක හොඳ නම් අපි යූස් කරන එක තමයි වැදගත් වෙන්නේ. හරි. මේකෙත් මං කලින් ටියුටෝරියල් එකේ කිව්වා වගේම docs කියලා අපිට බලා ගන්න පුළුවන් මෙතන. මේකේ බ්ලොග් එකක් තියෙනවා. docs ගියාට පස්සේ ඔයාලට installation process එකේ ඉඳන් හැමදේම මෙතන තියෙනවා. මම මේකේ tool එක විතරයි ඔයාලට introduction එකක් විදිහට දෙන්නේ. introduce කරන්න. ඉතින් ඔයාලට එතනින් හබාරයි. ඉතින් අපි මේ වගේ ටියුටෝරියල් වලින්, ඒ කියන්නේ බලාපොරොත්තු වෙන මේ වගේ tool හඳුන්වා දෙන එක සහ ඒ වගේ ඇතුලේ වැඩ කරන එක. ඉතින් දැන් මේ ටියුටෝරියල් එකෙන් හැබැයි අපි ඒක ඇතුලේ project එකක් එහෙම කරලා බලන්නේ නැහැ. එහෙම ඕන නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. මොකද මම ගොඩක් කලාට හිතනවා එහෙම කන්ටෙන්ට් හොයාගන්න පුළුවන් ඒ කියලා, සහ මේකට ආරම්භයක් විදිහට ආරම්භ දෙන තමයි වැදගත්ම දේ කියලා. මොකද මේ ටූල් එක එහෙම නැත්නම් මේ Tailwind CSS කියන එක උනත් අහපු නැති අය ඉන්න පුළුවන් ගොඩක් නිසා. ඉතින් ආරම්භය කරන් දුන්න ඔයාලා මේ වචනය ඇහුවත් ඇති. දැන් ගිහලා සර්ච් කරලා බලන්න, ඔයාලට ෆ්‍රී එක තියෙනවා. ඒක ඉතින් ඒ හින්දා මේක අමුතුම විදිහට ටියුටෝරියල් වෙන්න පුළුවන්. හැබැයි වැඩේ කරගන්නයි ඕනේ. ඒ නිසා ඔයාලට වැඩේ කරගන්න try එකක් දෙන්න. ඒක තමයි මේකේ අරමුණ. හරිද? එතකොට මං ආයෙත් කියනවා ඔයාලට ඒ වගේ, කියන්නේ ප්‍රොජෙක්ට් බේස් ඕන නම් YouTube එකේ හැම සර්ච් කරලා බලන්න පුළුවන්. හැබැයි ඔයාලට නිකන්, ඒ කියන්නේ මාත් එක්ක ප්‍රොජෙක්ට් එකක් කරගෙන යන්න ඕන නම් මෙහෙම වෙන්න ඕන කියලා හිතනවා නම්, ඔයාලට කස්ටම් අයිඩියාස් තියෙනවා නම් දාන්න කමෙන්ට් එකක් විදිහට. ඉස්සරහට අනිවාර්යෙන් ටියුටෝරියල් ගේමු. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මම පොඩි මේකට ප්ලෑන් එකක් දෙන්නම් කරගෙන යන්න. ඉතින් docs වලට ආවට පස්සේ ඔයාලට ඕනම මේ විදිහට framework එක බලා ගන්න පුළුවන්. ඉතින් installation process එකේ නම් මේ කෙලින් පටන් ගන්න තියෙනවා. ඉතින් ඔයාලා use කරන මොනවද කියන එකත් එක්ක මේක ලේසි කරලා තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. දැන් ඔයාලා HTML වගේ use කරනවා නම් CDN එක අනිවාර්යයෙන් use කරන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්ය නෑ, ඔයාලට npm උනත් දාලා යන්න පුළුවන්. ලේසිම දේ තමයි CDN. එතකොට ඔයාලට database එකක් නැතුව උනත් මේක run කරගන්න පුළුවන්. normally HTML file එක ඇතුළෙම ඔයාලට පුළුවන් plate CDN කියලා මෙතන තියෙනවා. CDN එක විදිහට යූස් කරනකොට ඔයාලට පේනවා ඇති මෙතන ස්ක්‍රිප්ට් එකක් විදිහට ස්ක්‍රිප්ට් ටැග් එකක් ඇතුළේ දාලා තියෙනවා මේ විදිහට. sorry ස්ක්‍රිප්ට් එකක් විදිහට දාලා තියෙනවා. එතකොට මේ ඒ විදිහට අපි ලින්ක් කරාට පස්සේ ක්ලාස් වල අපිට මේ විදිහට ලියන්න පුළුවන් මේකේ ඒවා. right. ඒකේ ඒවා මොනවද කියලා බලා ගන්න ඕන නම් ඔයාලට මෙතන තියෙනවා
මේ විදිහට ගියාට පස්සේ layout වල එහෙම මේ විදිහට තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මේ clear කියන්නේ මොකක්ද කියලා අපිට දැනගන්න ඕන. ඒ ක්ලික් කරන්න පුළුවන්. මං හිතන්නේ load වෙන්නේ නැහැ. මොකද අපි කලින් tutorial එක upload වෙන ගමන් තියෙන connection එක මං හිතන්නේ ඒකට යනවා. නෑ load උත් වෙනවා. ඔලුකුත් නෑ මේ. It's okay. full free එකේ මම tutorial එක කරන්නේ නේද වැඩි හිතන්න එපා හරිද හරි අපි installation process එකේ නම් බලමු installation process එකේ මුලින්ම අපිට තියෙන මේ විදිහට ඉතින් ඔයා use කරන එහෙම නැත්නම් use කරගෙන ගමන් ඉන්න මොකක්ද කියන එක ඉතින් select කරගන්න තියෙන. එතනින් එහාට යන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට tailwind CLI එක තියෙනවා. post CSS true use කරන්න පුළුවන්. ඉතින් framework guidelines තියෙනවා. එතන අපිට බලා ගන්න පුළුවන් ගියාම next.js ද next හැමදේම මෙතන තියෙනවා. ඉතින් ඔයාලට මේ පේනවා ඇති ගොඩක් තියෙනවා මෙතන libraries මෙතන තියෙනවද යා තියෙනවා මම ඔය ටූල් එකක් තියෙනවා හරි එතකොට මේ මම මේ දවස්වල මේකත් එක්ක වැඩ ටිකක් එකයි හරි use invite අපිට මේ විදිහට යන්නත් පුළුවන් හරි ඊට පස්සේ editor setup තියෙනවා අපි මෙතනින් දැනට දෙමු නිකන් example එකක් විදිහට CDN දෙන්න පුළුවන් ඉතින් අපි example එකක් විදිහට next.js කරමු ගොඩක් අය කරන නිසා අපිට බලා ගන්න පුළුවන් කෙලින් project එකක් මෙතනින් හදන්න පුළුවන්කම තියෙනවා මේ විදිහට අපිට tailwind ඒකට install කරගන්න පුළුවන් හරි post css use වෙනවා හරි ඔය විදිහට තමයි තියෙන්නේ ඊට පස්සේ editor setup එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට editor setup එක හදාගන්න තියෙනවා දැන් cursor එක මෙතන තියෙනවා VS code එක තියෙනවා මේ තියෙන්නේ VS code එක තියෙනවා හරි මේ විදිහට තියෙනවා ඔයාලගේ චුට්ටක් කියලා බලන්න දැන් සාමාන්‍ය අපි config.tailwind මට මතක නෑ හරියටම මම ඒ හින්දා කියන්නේ නැහැ tailwind.config.js වගේ මට මතකේ තියෙන්නේ මේ දැන් ගොඩක් වෙලාවට අපි wipe coding කරන හැම හින්දා අපි ෆයිල් ක්‍රියේට් කර කර ඉන්නේ නැහැ. එතකොට අපි කෙලින්ම direct create වෙන්න දෙනවා සහ next.js වගේ වගේදී අපි නිකන් අර code එකෙන් command එකෙන් දුන්නාට පස්සේ ඒවා auto generate වෙනවා create වෙනවා. ඒ නිසා අපි ඒව ගැන වැඩි හිතන්නේ නැහැ. හැබැයි ඔයාලට මේකේ basic දේවල් ටික දැනගන්න ඕන නම් ඔයාලට ඒ විදිහට ඒ step ටික මේකේ follow කරන්න පුළුවන්. compatibility තියෙනවා. මේ විදිහට තියෙනවා ඔයාලට version මේ මේවත් එක්ක වැඩ කරන්න පුළුවන් කියලා. upgrade ගයිඩ් එකක් තියෙනවා. ඒ විදිහට ඉතින් ඔයාලට කියවගෙන යන්න පුළුවන් මේ මේකේ තියෙන docs ටික. අපි නිකන් randomly එකක් pick කරමු මේ විදිහට. ඔයාලට පුළුවන් මේ විදිහට classes ටික මෙතන තියෙනවා. class තියෙනවා. ඒකට අදාළ style දෙන විදිහ තියෙනවා. ඔයාලට දැන් මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක step by step. දැන් මේවා ඔක්කොම ඔළුවේ තියා ගන්න ඕනේ නැහැ. මේවා ඔයාලට එක එක ඒවත් එක බලද්දි දැන් ඔයාලට ඕන border radius එකක් border radius tailwind වගේ search එකක් දාලා නිකන් ඒක කොහොමද කියලා බලා ගන්න පුළුවන්. සමහරලාට ඒ විදිහට තමයි කරන්නේ. ගොඩාක් අර ඒක දිහා බලන් ඉන්න ඕනේ නැහැ. ඒ නිසා මේ font family වුණත් මේ විදිහට අපිට class true add කරගන්න පුළුවන්. මේක වැදගත්ම දේ තමයි class එකක් ඇතුළේ තමයි අපි මේ ඔක්කොම ලියන්නේ. ඒක හරිම ලේසි මේ විදිහට දුන්නාට පස්සේ ඉතින් easy. ඕක තමයි ඉතින් වැදගත්කම මේකේ පහසුව මාරම පහසුයි සහ අනිත් එක කෝඩ් කරද්දී නිකන් අර CSS වල මේක ටිකක් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා නිකන් ලස්සන වුණත් ඒ කියන්නේ නිකන් අර දිගට කරන ෂෝට්ලි අපිට කරගන්න පුළුවන් ඒක ස්පීඩ් එකට වගේම ලස්සනටත් කෝඩ් එක පැත්තෙන් වුණත් ඔයා කෝඩ් ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් කරන කෙනෙක් වුණාම ඔයාට ඒකේ අර ලස්සන ගතිය වුණත් තියෙනවා ඒක වෙනම වයිබ් එකක් ඒ කෝඩ් කරන අය තමයි දන්නේ ඉතින් හරි බ්ලර් තියෙනවා මේ විදිහට හරි ඔය විදිහට තියෙන ඉතින් ඔයාලා ගිහිල්ලා බලන්න ඉතින් අලුත් දේවලුත් ඇඩ් වෙලා තියෙනවා මම දැකලා නැති දේවලුත් තියෙනවා මෙතන ඉතින් මේවා අප්ඩේට් වෙනවා ඔයාලට පේන තු version එක දැන් 4.1 තියෙන ඉතින් මේ විදිහට තිබිලා තියෙනවා versions ඉතින් මේව තමයි වැඩේ ඔයාලකින් try කරලා බලන්න tailwind css ඉතින් ඔයාලට මම ආයෙත් කියනවා මේවා tutorial බලන්න ඕනෙම නැහැ දැන් වැඩේ දැනගත්තට පස්සේ ඔයාලට ගිහලා මේ වගේ docs වලින්ම වැඩේ continue කරගන්න පුළුවන් මේ වගේ කියලා තියෙනවා හරි එහෙනම් අපි තවත් tutorial එකකින් හම්බෙමු එහෙනම් අද වීඩියෝ එක end කරනවා ඔයාලා කලින් ටියුටෝරියල් බැලුවේ නැත්නම් කියලා channel එක ගිහින් බලන්න එහෙනම් subscribe කරලා එකතු වෙන්න like කරලා එකතු වෙන්න comment එකක් දාන්නවා ඊළඟට මොනවද ටියුටෝරියල් ඕනේ කියලා ඉතින් මම හැමදාම කියන්නේ නැහැ හරිද හරි එහෙනම් අපි free එකේ මේ වැඩ කරගෙන යමු එහෙනම් අපි තවත් ටියුටෝරියල් එකකින් හම්බෙමු එහෙනම් අදට සමු ගන්නවා GG